සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අඩවියට. අද කතා කරන්නේ කවුරුත් නම අහපු ගමන්ම දන්න ජනප්‍රවාදයේ පැවතින මෝහිනී කියන යක්ෂණියගේ උප්පත්ති කතාව. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ කතාව සිද්ධ වෙන්නේ නමනුකල කන්ද ආශ්‍රිතව. නමනුකල කන්ද අයත් වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට. මෙන්න මේ නමනුකල ප්‍රදේශයේ ජීවත් වෙනවා දුප්පත් මව්පියෝ දෙන්නෙක්. මෙන්න මේ මව්පියෝ දෙන්නට ඉතාමත් රූමත් දියණියක් ලැබෙනවා රන්මලී කියලා. මෙන්න මේ රන්මලී වයසින් මොහුකුරා යත්ම ඒ ගමේ ඉන්න තවත් හැඩවත් තරුණයෙක් එක්ක පෙම් පළහිලව්වක් පටන් ගන්නවා. හැමෝටම වගේ මේ දෙන්නටත් මේ සම්බන්ධයට ගෙදරින් අවසර හිමි වෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙන්න තීරණය කරනවා මොනතරම් දුක් කම්කටොළු ජීවිතයට පැමිණියත් කවදාවත් දෙන්න අතහරින්නේ නැතුව මුළු ජීවිත කාලේ පුරාවටම එකට ඉන්න. මෙහෙම දෙන්න හිතලා එක මධ්‍යම රාත්‍රියක දෙන්න ගෙදරින් පැනලා යනවා. ගෙදරින් ගිහිල්ලා නමනුකුල කන්ද ආශ්‍රිතව ගල් ගුහාවක මෙන්න මේ දෙන්න ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙද්දී දෙන්නගෙන් සමන්විත පුංචි පවුලට තවත් ආගන්තුකයෙක් එනවා. තවත් චූටි දරුවෙක් මෙන්න මේ පවුලට එකතු වෙනවා. මෙහෙම ටික දවසක් ගෙවිලා යද්දී මෙන්න මේ රන්මලීගේ පුංචි දරුවට සහ රන්මලීගේ ආදරණීය පුරුෂයාට කැලෑ උණක් වැළඳෙනවා. මෙන්න මේ උණ අති භයානක උණක්. දිනින් දින මේ තත්ත්වය උස්සන්න වෙනවා. එම නිසා රන්මලී මේකට ඖෂධයක් හොයාගෙන එන්න කියා නමනුකුල කන්දේ උඩටම යනවා. මෙන්න මේ කන්ද උඩට යන අතරේ අර දරුවව සහ අර ආදරණීය ස්වාමි පුරුෂයාව ඉන්න ඒ කැලේ ජීවත් වෙන ඊටාම දරුණු ගණේ ගෝනන් පිරිසක් විසින් පාගලා සහ ඇනලා මරා දානවා. මෙන්න මේ කිසි දෙයක් නොදන්න රන්මලී තවමත් ඖෂධ හොයා කන්ද මුදුනේ ඇවිදිනවා. පසුව ඇය ඖෂධ හොයාගෙන නැවත ගල් ගුහාවට පැමිණෙන විට දකින්නේ ඊටමත් නෙද්දක අදාහ ගන්න බැරි ඊටමත් කටුක දර්ශනයක්. මෙන්න මේ දර්ශනයෙන් ඇතිවිච්ච කම්පාව නිසා රන්මලී නමනුකුල කන්දේ මුදුනටම නැග නමනුකුල කන්දේ උස 6680ක්. ඔන්න ඔය උසින් පහළට පැනලා තම ජීවිතේ නැති කරගන්නවා. මෙන්න මේ මොහොතේ රන්මලීට ඇති වෙන්නේ ගමේ මිනිස්සු සහ මේ මිනිසුන් එකතු වෙලා අපට එකට ජීවත් වෙන්න දුන්නේ නැති නිසා තමයි අපට මෙන්න මේ වගේ ඉරණමක් අත්ුනේ. ඒ නිසා මේ සියලු දෙනාගෙන්ම පරිගන්නවා යන චේතනාවෙන් තමයි රන්මලී තම ජීවිතේ නැති කරගන්නේ. එම නිසා තාමත් නමනුකුල කන්ද ආශ්‍රිතව මෙන්න මේ මෝහිනීගේ අවතාරය දකපු පිරිසක් ඉන්නවා කියා ජනප්‍රවාදී පැවතෙනවා. සමහර විට නමනුකුල කන්ද ආශ්‍රිතව කැම්පින් ගියපු සමහර පිරිස් මෙන්න මේ අත්දැකීමට මුහුණ දීලා තියෙනවා කියලත් තොරතුරු තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.